හායි හැමෝම හොඳින් ඉන්නවා කියලා විශ්වාස කරනවා. මම අද ඔයගොල්ලෝ එක්ක කතා කරන්න ආවේ අධික්‍රියාශීලී දරුවන් ගැන. සමාජයේ නම් භාවිතා කරන්නේ ගොඩක් හයිප් ඇක්ටිව් කියන වචනේ. ඉතින් මේ අධික්‍රියාශීලී දරුවෝ අන්ට මොනවද කරන්න පුළුවන්? කොහොමද ඒගොල්ලන්ව සාමාන්‍ය තත්ත්වයට ගන්නේ? ඒ වගේ දේවල් හිතෙනවා. හැබැයි මේ අධික්‍රියාශීලී දරුවෙක්ව ඉස්සෙල්ලාම අපි හඳුනා ගන්න ඕන කොයි වගේ දරුවෙක්ද මේ අධික්‍රියාශීලී දරුවෙක් කියන්නේ කියන එක. ඉතින් මේ අධික්‍රියාශීලී කියන වචනේම තියෙනවා ක්‍රියාශීලීත්වය වැඩි කියන එක. ක්‍රියාශීලීත්වය වැඩි වුවහම පටලව ගන්න එපා. හැම දරුවෙක්ම ක්‍රියාශීලී දඟයි. ඒක දරුවගේ ස්වභාවය. නිරෝගී දරුවෙක් අනිවාර්යයෙන්ම ක්‍රියාශීලී දඟයි. ඒක දරුවගේ ස්වභාවය. නමුත් මේ හයිප් ඇක්ටිව් කියන දරුවන් ඊට එහා ගියපු අධි ක්‍රියාශීලී ස්වභාවයක් පෙන්눔 කරනවා. එතකොට මේගොල්ලන්ව අපි ඉක්මනට බලමු මේගොල්ලන්ව කොහොමද හඳුනගන්නේ කියලා. හඳුනගන්න ලක්ෂණ ටික බලලා අපි ප්‍රතිකර්ම වලට යමු. එතකොට මේ අධික්‍රියාශීලී දරුවෙක්ව හඳුනගන්න ලේසිම ක්‍රමයක් තමයි ගොඩක් ඔය පැණි රස කෑම වගේ දැම්මහම එයාගේ අර කැම රුචියට තියෙන කන්ට්‍රෝල් එක පිරිසක් ඉදිරියේ වුණත් හරිම අඩුයි. අඩුයි කියන්නේ නැති තරම් ගොඩ ලොකු අර පැණි රස කෑම වලට තියෙන කෑදරකම පෙන්නනවා. ටිකක් අර ලැජ්ජා ගතිය, බය ගතිය සමාජයක ඒක අඩුයි. ඒ වගේම ගොඩක් දුරට අවධානය එක දෙයකට අවධානය දෙන්න පුළුවන් තත්ත්වය අඩුයි. එකම ඉරියව්වක ඉන්න පුළුවන්කම නැහැ දරුවට. විටින් විට වෙනස් වෙන්න ඕන. ඒ වගේම යම්කිසි දෙයක් කරනවා නම් ඒක ඉක්මනින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මනින් කරන්න තමයි උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම අපි කියන්නේ කලබලකාරී. ලොකු කලබලකාරී ස්වභාවයක් තමයි ඒ දරුවගේ තුලින් අපිට පේන්නේ. ඒ වගේම දැන් වටේ පිටේ ඉන්න අයව ටිකක් පීඩාවටපත් කරන්නේ දරුවා රුචියක් දක්වනවා. කියන්නේ අපි කියනවා පැන්සලෙන් අනිනවා ළමයින්ට ගහනවා. ඒ වගේ දේවල් කෙල ගහනවා. ඒ වගේ ටිකක් අර දරුණු ක්‍රියාකලාපයේ දරුවා පෙන්නනවා. ඉතින් ඒ වගේ මේ දරුවගේ මතක ශක්තිය ටිකක් අඩුයි. අර කොච්චර ක්‍රියාශීලී ගතිය තිබුණත් ඉගෙනීමට ඔය ගණන් හදන වීමට ඒ වගේ ඔය මතක තියාගෙන ඉගෙන ගන්න අපි කියන අධ්‍යාපනික කටයුතු වලදී ටිකක් මන්දගාමී ස්වරූපයක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ වගේ දරුවා ඇත්තටම හරියට සමාජයෙන් කොන් වෙනවා. වැඩිහිටියෝ ටිකක් දරුවන් කරන්න බලනවා. ගහලා බැලලා තමයි මේ දරු නීති දාලා හදන්න තමයි බලන්නේ. ඒ වගේම සාමාන්‍ය දරුවෙකුයි ඒ දරුවෙකුයි ඉන්නවනම් අර ඒ දරුවා ගොඩාක් කොන් වෙන අවස්ථා මම දැකලා තියෙනවා. අර සාමාන්‍ය දරුවා හුරුදා කරනවා. මේ හොඳට කතා කරනවා, ආදරේ පෙන්නනවා. හැබැයි අර දරුවට කවුරුත් නිකන් අර වෙනස්කමක් වගේ තමයි කරන්නේ. එහෙම කරන්න එපා. මං ඉල්ලන්නේ ඇත්තටම ආදරෙන් උගලන්ගේ. ඒ වගේ දරුවන්ට තමයි ආදරේ ඕනි. ආදරේ හැම දෙමව්පියෝම ගුරුවරු ළමයින්ට ආදරේ. නමුත් අර වෙලා තියෙන්නේ අපි අර ආදරේ හිතේ තිබුණට වැඩක් නැහැ. ඒ ආදරේ අපි පෙන්වන්න ඕන. ඒ ආදරේ අපි පෙන්වන්න ඕන. ඒ ළමයාට දැනෙන්න දෙන්න ඕනි ආදරේ. විශේෂයෙන්ම අධික්‍රියාශීලී දරුවන්ට නම් ආදරේ කියන දේ හොඳටම දැනෙන්න පෙන්නලා ආදරේ කරන්න ඕන. ඊට පස්සේ විශේෂයෙන්ම මේගොල්ලන්ව ඇත්තටම මේ සාමාන්‍ය ක්‍රියාශීලී දරුවෙක් විදිහට සාමාන්‍ය තත්ත්වයට ගන්න කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික ඔයගොල්ලන්ට කියලා දෙන්න උත්සාහ කරලා බලන්න. බොහෝ දුරට මේ ක්‍රම සාර්ථකයි. ඉතින් මේ කවුන්සලින් වල නැත්නම් මනෝවිද්‍යාවේ අනුව මේ හයිප් ඇක්ටිව් දරුවෙකු සාමාන්‍ය ක්‍රියාශීලී දරුවෙකු කරන්නට මේ අධික්‍රියාශීලී ස්වභාවයෙන් මුදව ගන්නට යොදා ගන්න ප්‍රතිකාරම ටිකක් විදිහට ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දරුවෝ ක්‍රීඩාවට මේ දරුවෝ ශක්තිමත් දරුවෝනේ. ඉතින් මේ දරුවන් ක්‍රීඩාවකට යොමු කරවීම මේ දරුවන්ගේ මේ ගති ලක්ෂණ ටිකක් අඩු කරලා මේ දරුවන්ව සාමාන්‍ය තත්ත්වයට ගන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම සංගීතයට වෙනකොට සින්දු කියන්න පුළුවන් වෙන්න ඕන නැහැ. සංගීත භාණ්ඩ විශේෂයෙන්ම පියානෝ එක, ගිටාර් එක වගේ ප්ලේ කරන්නට ඒක වාදනය කරන්නට ඒ දරුවට උගන්වලා ඒ පැත්තටම ගොඩාක් අධ්‍යාපන පැත්ත ගැන වැඩි කියන්නේ ඒ දරුවා අර දැන් අධ්‍යාපනයේට එහෙම ටිකක් අකමැතිනේ. එතකොට අර වගේ දෙයකට වැඩිපුර කැපකිරීමක් කරලා ඒ වගේ දෙයකට යොමු කරන්න ඇත්තටම ගොඩාක් හොඳයි ඒක. ඒ වගේම තව ඔය චිත්‍රාදීන චිත්‍ර කලාවට යොමු කරවන්න ඒකත් ගොඩාක් හොඳයි. ඒ වගේම නර්තනයට යොමු කරන්න පුළුවන්. ඒ වගේ මේ දරුවන්ට කරන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒ දේවල් වලට නැඹුරු කරවීමෙන් ඒ දරුවන්ට සපෝට් එකක් ලබා දීමෙන් උදව් කිරීමෙන් ඇත්තට මේ දරුවන් මම හිතන්නේ සාමාන්‍ය දරුවෙකුට වඩා ඉහළ තත්යකට උසවලා තියන්න පුළුවන් දරුවෝ තමයි හයිප් ඇක්ටිව් දරුවෝ කියන්නේ. ඉතින් ඒ නිසා ඔයත් ආදරණීය ගුරුවරයෙක් නම් ආදරණීය දෙමව්පියෙක් නම් ඉතින් උත්සාහ කරලා බලන්න මේ ක්‍රම. ඉතින් සාර්ථක වෙනවා. ඉතින් මම වලින් ඉල්ලන්නේ කිසිම වෙලාවක ඒ දරුවන්ට අර ගහලා බැනලා නීති දාලා හදන්න යන්න එපා. විශේෂයෙන් මේ දරුවන්ට අර නිතරම අර කරන කියන එක දැන් අපි නිතරම කරන්නේ අපේ කියන්නේ අපේ ලේසියත් එක්ක එපා කියන දෙමනේ. ඉතින් අර එපා හැම දෙයකටම එපා නොකිය ඒගොල්ලන්ව ටිකක් පරිස්සම් කරගෙන ඒගොල්ලන්ට ටිකක් ඉඩ දීගෙන අපි ඒගොල්ලෝ කියනවා නම් තමයි හොඳ හැමදේම අර එපා කියලා නීති දාද්දි හරි ඒගොල්ලන්ගේ අර තියෙන තාව අර හිතුවක්කාර ගති වැඩි වෙන්න තමයි බලන්නේ. ඒ නිසා මම ආදරෙන් ඉල්ලනවා ඉතින් මේ ටික අත්හදා බලන්න කියලා.
එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.